අපි යන්නේ ඔස්ට්‍රියා. බන්ටි ජොන්ටි දෙන්නම හරි අමාරුවෙන් නගිනවා කන්ද අති දාගෙන. තව ටිකකින් යනවානේ අපි දෙන්න. මේ ටික ක්‍රොස් කර ගන්න ඕනේ. Good morning. අද අපි යන්නේ ඔස්ට්‍රියා. ඔස්ට්‍රියා වල හෝක්නික් කියලා මවුන්ටන් එකකට. සිංහලෙන් කිව්වොත් එම උසම රජුරෝ වගේ නිකන් මිනින්නක් තියෙන. ඒ මවුන්ටන් එකට තමයි යන්න හදන්නේ අද. මෙතන අපිට සාමාන්‍ය පැය විනාඩි 10ක 15ක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. ට්‍රැෆික් එක කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපි එතන කන්ද මුලට ගිහිල්ලා එතන පාකින් එකක් තියෙනවා. ඒකේ වාහනේ දාලා එතන උඩට රින් එක කරන්න තමයි අද ප්ලෑන් කරගෙන ඉන්නේ. අපි ඔක්කනික්ස් වලට ඇවිල්ලා ඉන්නේ. අපි කට්ටෙන් පොඩ්ඩක් සීතල රුතු දෙන විදිහට නැතගෙන. මොකද ගොඩක් සීතලයි හුළඟයි. පේන නැති වටේන මායිස් තාම තියෙනවා හිමල් තියෙනවා. ෂොට්ටක් තියලා. දැන් අපි එතනින් ඔහොම ඉස්සරහට යන්නේ කම්ම නගින්න උඩට. වාහනේ මෙතන පාක් කළා. වාහනේ මෙතන දෙන ගාස්තර එන්න පුළුවන්. ටිකට මෙතන වැටලා තියෙන්නේ. දැන් කොහොම හිමීට උඩට යන්න තමයි බලන්නේ. කොහොමද දන්නේ තත්ත්වය. කියන ඇති කන්ද තනිකර හිමින් වැහිලා තියෙන්නේ. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. තියෙනවා ඔක්කොනික් උඩටම යනවා නම් මීටර 2940ක් වෙනකන් යන්න පුළුවන්. පැය 7ක් අතර ගමනක් තියෙනවා. මීටර 2100ක් උඩට පැය 2කමාරක් තියෙනවා. ඩාග් හවුබර් රයිස් ෂූටර් කියන්නේ මෙතන ළඟ. ඒක නම් 30 මිනිත්තුන් එරිස් බලමු. අපි ඩාග් හවුබර් වලටවත් යන්න පුළුවන් දෙයක් කියලා කියනවා. වැඩි කාමාරක් තියෙනවා. මෙතන 2150 දවසක පාබේදෝ අහසේ මග අල්ලන්න අපි almost 30 minutes ආවා උඩට අර කිව්ව පළවෙනි තැනට. අයිස් ටොප් එක ගහලා තිබේ. එතන දැල්ලා ඉන්නවා. අමාරුවෙන් නැගගෙන ඉතින් එතන ඒක පොඩි කපේ කොපි එක මොන තැන. හැබැයි ඒක මේ දවස්වල වහලා තියෙනවා. ඒක තාම සමයක පටන් අරගෙන නැහැනේ. ඒකට ට්‍රෙකින් කරන කට්ටිය ගොඩක් අඩුයි. ඒක වහලා තියෙන්නේ. ඉස්සරහට ඒක හරි මොකද මිල්ට් එකේ මේ ඔක්කොම හිමෙන් වැහිලා තියෙන්නේ. තාම හිම තියෙනවා. ඉවලත් නැහැ. ඒත් අපි යමු ඉස්සරහට. මොනවද තියනවද නැහැ. ස්ථානික වෙන්නේ. ඔන්න පොඩි බෙන්ච් එකක් තියෙනවා. පොඩි රිස්ටාර්ට් කරගෙන යන්න පුළුවන්. වැඩි වෙලා ගන්න බෑ මොකද අපේ ගමන තව එහෙම තියෙනවා. ඒ භාගේ ආවේ. ඉතින් ලස්සනට පේනවද?
බලමු ඉස්සරහට අපි තව ලස්සන දේවල් හම්බ වෙයි නේද? හැඩකාරී ඔබේ කම් මුල්වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා ඔබේ මිනිනිල් දැසවසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා බන්ටි ජොන්ටි දෙන්නම හරි අමාරුවෙන් නගිනවා කන්ද අති දාගෙන ටික අපි කන්දට ලං වෙනවා බලමු කොහොමද කියලා ඉස්සරහට තත්ත්වය හිම අඩු වුණොත් අපිට ඉස්සරහට යන්න පුළුවන් ගොඩක් හිම ගොඩාක් තිබ්බොත් නම් අමාරුයි මොකද පාර හොයාගන්න බෑ मैं खरी सभी की आदि पार थी ना वो एक खरी बोने खरी सभी को हावे तो नादर ये पार तो आदि खाली करम हिम्मती है नहीं इधर यार नहीं बालम मदद किया ना इस तरह का या कामार भी काम ना මොකද මත් එක්ක සාමාන්‍ය ස්පීඩ් එකෙන් ඇවිදින්න බෑ. යට යනවා. ඉන්න තියෙන ලොකු සතෙක් ගියන් කියන බෝනක් තමයි. යන්න දෙනකොට එතන පොඩි බ්‍රේක් එකක් ගත්තා. පොඩි වතුර ටිකක් බීලා මිදි ගෙඩියක් එහෙම කාලා මම ආපහු උඩට යන්නේ. ප්‍රාවුව තියෙනවා. හැබැයි දැන් හොඳටම ඉම්මනම් වැඩි මෙතන. බලමු කොහොම යන්න පුළුවන් වේද කියලා ඉස්සරහට. වන්ටි ජොන්ටි යන්නේ පහළට. මේ දෙන්නට එතනින් උඩට ටිකක් යන්න අමාරුයි කියලා මොකද පාරක් නැහැ. පාර හොයාගන්න බෑ. හිම තියන්නේ. මේ දෙන්නාම පහළට බයින වාහනේට යන්න. මම යන උඩට try කරනවා. බලමු. කොච්චර උඩ යන්න පුළුවන් වේද කියලා. right okay. හොඳටම අයිස් වැටලා තියෙන්නේ. හිම වැටලා තියෙන්නේ. යන්න අමාරුයි. මම බැලුවා පාරක් නැහැ. හොයාගන්න අමාරුයි. ගස්වල සාමාන්‍ය භාගයට විතර එනවා හිම. අමාරුයි මෙතනින් උඩට ක්‍රොස් කරන්න බෑ. මම දැන් බලනවා මේ පැත්තෙන් ඕක්කොනික් එකට යන්න පුළුවන් කියලා. අනිත් එකට යන්න බෑ මොකද මේ පැත්තෙන් ගස් අස්සේ හොඳටම හිම වැටලා පාර ඔක්කොම ක්ලෝස් වෙලා තියෙනවා. පාරක් නැහැ. බලමු මෙතනින් ඩිරෙක්ෂන් ලයින් එකක් තියෙනවා. බලමු මේ පැත්තෙන් යන්න පුළුවන් කියලා. වලක් තිබ්බෝ නැත්නම්
රිස්කි ගොඩක්ම රිස්කි ගමනක්. මොකද තනියෙන් යන්නේ රිස්ක් එක අරගෙන යන්න ඕනේ ඒකින්ද අපි මට පාර හොයාගන්න අමාරුයි. ඒක මම මේ පැත්තේ බලනවා try කරලා පාරක් තියනවද කියලා බලමු. ඔන්න අපි දැන් තනියම බැස්සා පල්ලෙහාට කන්දෙන්. තව පැය භාගයක දුර යන්න තියෙනවා. පුතාට චුට්ටක් අමාරු වුණා කකුල් දෙකට හිම නිසා වතුර ගිහිල්ලා. ඉතින් අපි චුට්ටක් මෙතන නැවතිලා. තව ටිකකින් යනවා නේ අපි දෙන්න. කොහමද? චුට්ටක් අමාරු වුණා නේ. ඔව් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි මම යන්න ලෑස්ති වෙන ටාග් හවුබ. පැය විනාඩි 15ක වගේ ට්‍රැක් එකක් තියෙන්නේ. නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ මෙතන උඩට ක්‍රොස් කරගන්න බෑ පාර නැහැ. පාර හොයාගන්න බෑ මේ ගොඩක් හිම වැටලා තියෙනවා. මම බලන්න ඕනේ මෙතනින් පාරක් හොයාගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් මම try කරනවා මේ පැත්තෙන් හොක් කර්නික් පැත්තට ටිකක් මගට යනකම් හරි යන්න පුළුවන්ද කියලා. මොකද මට පේනවා ලොකු ගෝන රංචුවක් ඉන්නවා උඩ පැත්තේ. මේකේ කැම් එකට නම් පේන්නේ නැතුව ඇති. මොකද ගෝන්නු 15ක් 20ක් වගේ ඉන්නවා රංචුවක් ඉන්නවා. මෙතන අනිත් එක හොක් ඇල්පයින් හයි ඇල්පයින් ට්‍රැක් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඩේන්ජර් එකක් තියෙනවා. රොක්ස් එන්න පුළුවන් කියලා තියෙනවා. බලමු. proceed at your own risk. දැන් මම 1700ක් උසින් ඉන්නේ මීට. බලමු අපි කොහොමද කියලා ඉස්සරහට try කරලා බලමු. බැරිනොත් බහිමු. කොහොමද උඩට මට පේන විදිහට යන්න විදියක් නැහැ. මොකද පාරවල් නැහැ, පේන්නේ නැහැ, හොයාගන්න බෑ. මොකද ගස් උඩින් හිම වැටලා තිබ්බම වලවල් පේන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා. right අපි බලමු ඉස්සරහට. ක්‍රොස් කරන්න බෑ. කොහෙත් මේ ක්‍රොස් කරන්න බැරි තත්ත්වයක් තියෙන මෙතනින් පහළට. මොකද තනිකර හිම තත්ත්වයක් තියෙන්නේ. මේ ක්‍රොස් කරන්න නම් අපි උඩ පැත්තෙන් එන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති තනිකර හිම තියෙන්නේ යන්න බෑ. ක්‍රොස් කරලා මෙතනින් උඩට තමයි ට්‍රෙක් එක යන්න දෙන්නේ. දැන් තියෙන තත්ත්වය අනුව අමාරුයි. යන්න බෑ මේ අයිස් ලදී. ඔන්න කකුල ගියා ඇතුළට. මම ඊට ආපහු පහළට බහිනවා. මොකද අමාරු ට්‍රෙක් එක මෙතන යන්න බෑ. අයිස් වැඩි අයිස් දැන් තියෙන තත්ත්වයේ තියෙන්නේ. ඒකට ටක් ගාලා ඇතුළට ගියා බහිනවා. පද වෙලා නැහැ. සිද්ධ දැන් ටක් ගාලා සිද්ධු. ඒක ෆොස් කර ගන්න ඕනේ. යනවා කකුල ඇතුළේ. හරි ගාවට ඉතල බහිනවා ඇතුළට. okay. අපෝ මම මෙතනට ආවා. ප්ලට්ස් එකට යන්න තියෙන්නේ. ඔව් මම දැන් හිමීට පහළට බහින්න පොඩි පාරක් හොයාගත්තා. ඔයාලට පේකක් දන්න මේ කවුරු හරි කලින් දවසක ගිය පොඩි අඩිපාරක් තියෙනවා. මම ඒක යූස් කරනවා. මොකද පාරක් පේන්නේ නැහැ. අදිය තියන්න බෑ රිස්කි.
බලවල් තියෙනවා, ඇල පාරවල් තියෙනවා මේකේ ස්වාභාවික. ඒකට ඒ ටික බේරාගෙන හිමීට යන්න ඕනේ. මම යන්න ඕනේ උතන පොඩි හට්ටක් වගේ පේනවා, පොඩි පඳුරක්. එතනට යන්න ඕනේ. එතනට ගියාම පාර ටිකක් ක්ලියර්. එතනට යනකම් මම තියෙන අඩි පාරක් යූස් කරගෙන යනවා. ඒක කවුරු හරි ගිහිල්ලා තියෙනවනේ. අඩි පාරක් තියෙනවා. ස්ලිපරි ගොඩක්. සලාම. තේරෙන්නේ නැති වීඩියෝ එකේ දිගටම අල්ලගෙන ආවේ ලොකු අලවල් තියෙනවා. සමහරම කකුල අඩි යන පහළද ඉතින් මගේ අරගෙන වාගෙන මේ තමයි යන්න ඕනේ. ඇත්තටම කිව්වොත් හොයාගන්න බෑ, හොයාගන්න අමාරුයි. ඕන් රිස්ක් එකකින් තමයි තියන්න වෙන්නේ ඇත්තටම. මොකද පාරක් හොයාගන්න බෑ. හිම තියෙන්නේ. හිම කොච්චර යටට අඩියට තියෙනවද ඒකත් පේන්නේ නැහැ. එතකොට අපි ඒ ටික බවලුවට අරගෙන තමයි හිමීට පහළට බහින්න ඕනේ. ඕකේ. මෙතන පොඩි කර්වයක් ගන්න ඕනේ. මෙතන හැබැයි පුෂ් කරගත්තා හරි. ඔන්න මම දැන් ආපහු ටිකක් පහළට බැස්සා. ඔයගොල්ලෝ පේනවා ඇති ෆොටෝ එකට නැත්නම් වීඩියෝ එකකට දැක්කම මේ නිකන් පොඩ්ඩක් හිම ටිකක් සුදු පාට තියෙන වගේ පේන්නේ. එහෙම හිතලා තමයි මම කිව්වේ. ඒ වුණාට ඇත්තටම මෙතන ගියාම දැක්ක දේ තමයි අඩිය බැස්සම සාමාන්‍යයෙන් අඩිය දණියටත් එහා පැත්තට උඩට වගේ බහිනවා එතකොට. ගස් වලින් සාමාන්‍යයෙන් භාගයකට වගේ හිම වැටලා තියෙනවා. සමහර ගස් පෙරලලා තියෙනවා. ඒක උඩ හිම තියෙනවා. එතකොට කකුල දාන්න තිබ්බ ගම අපිට පේන්නේ නැහැ ඇතුළට යනවා. ඊට පස්සේ හරි ඩැමේජ් එකක් වුණොත් ඒ රිස්ක් එක තියෙනවා. මොකද මම තනියම තමයි යන්න බැලුවේ. ඒක අමාරුයි. ඩිසි මොන හරි වුණොත් එහෙම සපෝට් එකක් ගන්න කවුරු හරි ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේ සිටුේෂන් එකේ අපි ගාව ඉක්විප්මන්ට්ස් නැහැ. ට්‍රෙකින් කරන්න අවශ්‍ය ඒ බූට්ස් නැහැ. අපි නෝමල් ට්‍රෙකින් ෂූස් දාගෙන ඉන්නේ. මේ වගේ ලොකු ට්‍රෙක් කරන ෂූස් නෙවෙයි. අනික හිමට ගොඩක් කොරතු දෙන්න ඕනේ. ඒක මේ ඉස්සනවා ගොඩක් සහ ඇතුළට යනවා. ඒක තමයි ලොකුම ඩේන්ජරස් එක. මේ පොඩි ලස්සන පිට්ටනිය වගේ තිබ්බට හිම සමහර තැන් තියෙනවා අර වගේ පහළට වතුර බහින්න තියෙන ඒරියාස් තියෙනවා. ඒරියාස් ඒක තමයි මට හිතෙන්නේ කවුරුත් අපි දැක්කේ නැහැ ට්‍රෙකර්ස්ලා. ඒක මම හිතන්නේ මේක දැන් සීසන් එක නෙවෙයි තාම. මේකලින් පස්සේ තමයි පටන් ගන්නෙ. හරියටම සීසන් එක මේ වල ඉඳන් තමයි මෙහි ගොඩක් දැන් අරින්නේ. කඳු හේතුව තමයි සීසන් සයිට් එක in between සයිට් එක ටයිම් එකක් යන්නේ. චේන්ජ් වෙන ටයිම් එක ඉන්ටර්චේන්ජ් එක සම එකයි. එතකොට ඒකදී හිම දිය වෙනවා. එතකොට සොෆ්ට් ගතිය වැඩි. වින්ටර් ට්‍රෙකින්ග්ස් වෙනම තියෙනවා. එතකොට කොහොමද මේ හිම අයිස් වෙලා ඉන්නේ. එතකොට ඒ අයිස් දාගෙන යන්න පුළුවන්. බලන්න මේක ගමනේ. ගමනේ යනවා. අර හීට් එකත් එක්ක දිය වෙනවා. දිය වෙලා උඩ පුළුන් වගේ තිබ්බට ටක් ගාලා අඩිය තියපු ගමන් බහිනවා ඇතුළට. අඩියට මේ සොක්ස් ඔක්කොම තෙමිලා තියන්නේ ඇතුළ. මේ ඔන්න දැන් ආපහු බාල්ට බැස්සා. මාරුවෙන් කොමාරි කතන්දරේ ඉවර කරගෙන almost මීටර් 1700 ඇතුළට ගියා. ටාගට් එක තිබ්බේ 2150 එක්ක යන්න. පොඩ්ඩක් අතනින්
ගියා ඒකේ තිබ්බේ නැහැනේ මේ වෙග් එක පාත් එක හොයාගන්න විදියක් තිබ්බේ නැහැ මේ මොකද හිම වැඩි හොඳටම ආපහු වාහනේ ගාවට ආවා කට්ටිය ඊට කන්න පාරට වැටුණා පොඩ්ඩක් මෙතනින් පොඩි ක්වික් ලන්ච් එකක් අරගෙන හොටෙල් එකට යන්න තමයි බලන්න ඕනේ Das ist lecker. ක්වික් මීල් එකක් ගන්න අපි පොඩි සැන්ඩ්විච් එකක් හදාගත්ත පාන් ටික අපි ගෙනාවා ඒකයි පාන් වලට ගාන පේස්ට් එකක් අරන් ආවා චීස් ගෙනාවා මේ ටික දාලා ටක් ගාලා බර්ගර් පොමස් Cheese. Aber දාලා ටක් ගාලා මෙතනින් කාලා ඊපස්සේ ආපහු Burger King make ඊළඟ තැනට යන්න තමයි තියෙන්නේ. Burger King damane. ඇවිදින චාරිකාවේ දවසක පා